කියලා කියනවා නම් ඇත්තටම ලැබෙන පඩිය මදි. ලැබෙන පඩිය මදි. අර කලින්ක 2500කින් පවුල ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් ලක්ෂ 2ක් තිබිලවත් පවුලක ජීවත් වෙන්න බැහැ. ඇත්ත කතාවද අපි දන්නවා. ලක්ෂ 2ක ආදායමක් තිබිලවත් 5 දෙනෙක් ඉන්න ගෙදරක ජීවත් වෙන්න බැහැ. ඒත් ණය වෙන්න සිද්ධ වෙනවා. වැඩට යන්න වයිසිලේ ගත්තට පස්සේ 3-4 පාරක් කොල්ලලා කටිමුත් පිබල තමයි යන්නේ. ගෙදර ගන්න රුපියලක්වත් ඉතිරි වෙලා නැහැ. ඒ මෙතන මේ තත්ත්වයටපත් වෙලියයි. නිසා අද දවසෙත් මට එනකොට එක්තරා පොලිසිය මහත්තයෙක් කතා කරා හාමුදුරුවනේ අපිට වෙන මොකුත් වෙන්න ඕනේ නැහැ. අපිට පඩි වැඩි වෙන්න ඕනෙත් නැහැ හාමුදුරනේ. පෙර 2000 අපේ මහත්තයෝ 2019 පෙර තිබුණු තත්ත්වයට මේ භාණ්ඩවල මිල තියාගත්තා නම් මේ ලැබෙන වැටුපින් ජීවත් වෙන්න පුළුවන්. ඇයි මෙහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ? මේක ඒකී රාජ්‍යයක්. මේක ඒකී රාජ්‍යයක්. මේ රාජ්‍ය තුල ඉන්නව මොනවද? තවත් රාජාවාරම්පාරයෝ. හාල් මිල තීරණය කරන්නේ කවුද? ව්‍යාපාරිකයෝ. සීනි මිල තීරණය කරන්නේ කවුද? ජාවාරම්කාරයෝ. ඊළඟට තෙල් වල මිල තීරණය කරන්නේ කවුද? ජාවාරම්කාරයෝ. විදුලි මිල තීරණය කරන්නේ කවුද? ජාවාරම්කාරයෝ. අදානි සමාගමේ කොටස්. අදානි සමාගමේ කොටස් වසර 10000ක් ගියත් ඒකේ කොමිස් එක කාටද යන්නේ? ඒවා ඔබ දන්නවා ඇති. ඒ නිසා වසර දසදහසක් ගත වුණත් අදානිත් එක මේ ගහපු කිවිසෙමේ මුදල් යන්නේ ඔය රජපැටවුන් ගිනුම් වලට තමයි. අක්රුද පරම්පරාවනේ තව පරම්පරා දසදහසක් ගියත් ඔවුන්ගේ ඒකම වේද සකස් කරලා ඉවරයි. ඒ නිසා ඒකේ ණය තමයි අපි මේ ගෙවන්නේ. ඒක තමයි අපි මේ විඳවන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපිට බෙහෙත් ටිකක් නැහැ. රෝහල් තියෙනවා. බෙහෙත් ටිකක් නැහැ. හරි නේද? අපිට කොරෝනා කාලේ ජීවිතේ මිනිස්සු බය වුණ මොන තරම් බය වුණාද? වතුර කියලා බෙහෙත් කියලා වතුර නෙවිද්දේ. බැසිල් මහත්තයාම කියනවා මහත්තයා කියලා කියන්නත් අපිට කැතයි. නමුත් අපි විශේෂ සම්බන්ධ නිසා මහත්තයා කියලා කියන මිනිස්සෙක් ප්‍රතිරූපී දිහා බලන නමුත් ප්‍රතිරූපයක් ගන්න දෙයක් නැහැ. මේ මිනිස්සු නේද? බල්ලෙක් හරකෙක් ගාන්නවත් සලකලා නැහැ. වතුර විදින්න අපිට නේද? අපි මොනවද කරපු පාප කරන්නේ? අපි මේ කොහෙද ඉන්නේ? මේ මිනිස්සු නේද? ඇයි මේ මිනිස්සු මේ සත්තු වගේ පාවිච්චි යොදාගෙන තියෙන්නේ? නිසා අපි මේක තේරුම් අරගෙන මේ වෙනස කරන්න ඕනේ. අර තුඹස සැදූ වේයන්ටයි තුඹසේ අයිතිය. නේද? දන්නවා වේයෝ මේ තුතුබහක් හදන්න මොන තරම් වෙහෙසටපත් වෙනවද? ටික මහන්සලා සෑහෙන කාලයකට තමයි ලොකු තුඹසක් සකස් කරගන්නේ. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහා. හැබැයි මේක ඉන්නේ කවුද? සර්පයෝ. විෂඝෝර සර්පයෝ. උන් අරක්ගෙන ඒක උන්ගේ අයිතිය බවට පත් කරගෙන තියෙනවා. ඒ මේ දේශෙට වෙලා තියෙන තේදීම තමයි. මේ අපේ ආදි මුතුන් මිත්තෝ මේ ගොඩ නැගුවා. පොළොන්නරුව දිහා ගිහපුවාම අන්දාදුරේ ගියා දීපුවාම පේනවා. මේක ඉන්දියන් සාගරේ මුතු යටි කියලා කිව්වා. මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වා. දැන් හාල් කිලෝ එකක් ගන්න විදිහක් නැහැ. දැන් හාල් කිලෝ එකක් අපිට ගන්න විදිහක් නැහැ. නේද? හාල් ගෙනල්ලා අපිට බොන්න වෙන්නේ කැඳ. බත් ටිකක් උතුම් වේල උයාගෙන කන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ ජාවාරම්කාරයෝ මේකට අරක් අරගෙන ඔවුන්ගේ කොමිස් එක බලාගෙන වැඩ කටයුතු කරන්න ගියා. කිසිම සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා 21 වෙනිදාට මේ තුඹස අරක් ගන්න ඉන්න විශ්වඝෝර සර්පයෝ ටික එළියට එදලා දාන්න වෙනවා. මේ විදිහට එළියට එදලා දාන්න වෙන ක්‍රමයක් නැහැ. අපිට තියෙන්නේ මනාපය. නිසා මේ මනාපය අමනාප නොවි භාවිතා කරන්න වෙනවා. මනාපය අමනාප නොවි භාවිතා කරන්න වෙනවා. මොකද මේ නරි රැළ එලවා දවන්න. මේ හිවල්ලු රැළ එලවා දවන්න. ඒ වගේ මේ සර්ප රැළ එලවා දවන්න. සර්පයෝ ටික එලවලා දමලා තුඹසයි අපි දහවුරු කරගන්න ඕනේ. මේ මහා පොළවේ අයිතිය මේ මහා පොළවේ දහඩිය කඳු වෙන මිනිසුන්ට අයිතිය ලබා දෙන්න ඕනේ. නිසා අයිතිය ලබා ගැනීම සඳහා අපි 21 වෙනිදාට පෙළ ගැහෙන්න ඕනේ. මේ දවස්වල කිසි ගැටලුවක් නැහැ. දැන් මේ වෙන විට ජයග්‍රහණය කරලා ඉවරයි. මේ වෙනකොට ජයග්‍රහණය කරලා ඉවරයි. නිසා මේ දවස්වල මේ අන්තිම සතියේනේ. නිසා මේ NPP එකට මේ ඉන්න සංඝ රත්නයේට මේ වැඩ කර හැමෝටම මේ දවස්වල ජංගම දුරකථන හරහා නේද මේ මහාන්තිය හරහා සමුළු හරහා මඩ ගහලා මොකද කරන්නේ මිනිස්සුගේ හිත් බිඳින්න උත්සාහ කරන එහෙම කරාට වැඩක් වෙන්නේ නැහැ. සාමී ජයග්‍රහණය දැන් ලැබලාම ආරයි. මේ ජයග්‍රහණය කොටස්කාරී බවටපත් වෙන්න ඔබ එකතු වෙන්න. ඔබ නැවිසියන්න එකතු කරගන්න. ඉතින් අසල්වාසීන් කතා කරන්න ළඟ දින ජංගම දුරකථනයෙන් කෝල් එකක් දීලා කතා කරලා සපදු ගහලා මේ දේ කරන්න මේක අනාගතයේ සුරක්ෂිතතාවය සඳහා හේතු වෙන බව මේ පණිවිඩය ලබා දෙන්න. මේක තමයි මේ වෙලාවේ සිද්ධ කරන්න ඕන. ඒ නිසා අපි මේ විදිහට එකතු වෙලා මේ වැඩේ කටයුතු කරමු. අරමුණ කෝටියකින් ජයග්‍රහණය කරමු. නිසා අනිවාර්ය ලක්ෂ 70ක් ගන්න දැන් මේ සීමාව කන්නලා තියෙන්නේ. නිසා ඡන්ද කෝටියක් ගත්තොත් තමයි මේක විජයග්‍රහණය බවට පත්වන්නේ මේ සීමාවෙන් එහාට යන්න ඕන. දැන් එතනට හැම